අනවසර ළමයි අද වීඩියෝ එකකින් verb plus ගී හේසෝ A level කොරියන් භාෂාවෙත් EPS topic යන භාෂා අධ්‍යයන කටයුතු කරන ළමයින්ටත් වැදගත් වන ව්‍යාකරණයක් ගී හේසෝ ව්‍යාකරණය. අපි බලමු මේ ගී හේසෝ කියන්නේ මොකක්ද කියලා. ඔයාලට කලින් thumbnail එකේ දකින්න ඇති verb plus ගී හේසෝ, verb plus ගී හේ, noun plus වී හේසෝ කියන ව්‍යාකරණ රටාව මම දාලා තියෙනවා. හරි. මේ verb plus ගී හේසෝ කියන ළමයි තේරුම වෙන්නේ යම්කිසි ක්‍රියාවක් කිරීම සඳහා උදෙසා වෙනුවෙන් යන අදහස ගෙන දෙනවා. ඒ කියන්නේ මම බත් කෑම උදෙසා. ඒ කියන්නේ යම්කිසි ක්‍රියාවක් කිරීම උදෙසා තවත් ක්‍රියාවක් කරනවා. බලන්න. මම බත් කෑම උදෙසා බත් උයනවා. බත් උයන්නේ මොකක් කිරීම උදෙසාද? බත් කෑම උදෙසා. එයා ආහාරයට ගන්න තමයි බත් ආහාරයට ගන්න තමයි එයා කෑම උයන්නේ. එතකොට යම්කිසි ක්‍රියාවක් කිරීම උදෙසා තවත් ක්‍රියාවක් කරනවා. එතකොට මේකේ සරල තේරුම තමයි සඳහා උදෙසා වෙනුවෙන් යන අදහස තමයි ගෙන දෙන්නේ. උදාහරණයකට මම දීලා තියෙනවා යනවා කියන එකට ගී හේසෝ දැම්මට පස්සේ යෑම උදෙසා කියන අදහස ගෙන දෙනවා. ඔයාලට මේ සෝ කියන එක වරහන් ඇතුලේ දීලා තියෙන ළමයි ඔයාලා කැමති නම් ගී හේ යොදා ගන්නත් පුළුවන් නැත්නම් ගී හේසෝ කියලා යොදා ගන්නත් පුළුවන්. තමන්ගේ කැමැත්ත පරිදි තමන්ට ඒක රුචි පරිදි ඔයාලට වෙනස් කරගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. එක්ක ඔයාලට ගී හේසෝ කියලා සම්පූර්ණයෙන් කියන්න පුළුවන්. නැත්නම් ගී හේ කියලා විතරක් කියන්න පුළුවන්. හරි. අපි යමු. කදා. කදාවල අපි දන්නවා හැමතිස්සෙම මොකද ගන්නෙ? දා අයින් කරනවානේ. දා අයින් කරාට පස්සේ ඉතුරු කා. මං දා ඉවත් කරනවා කියන එකට මම රතු පාටින් එක පෙන්නලා දීලා තියෙනවා. එතකොට ඉතුරුයි කා. ඊට පස්සේ එකතු කරනවා ගී හේසෝ. හැදෙන වචනය මොකද්ද? කගි විහේසෝ නැත්තම් කගි වී හේ. කගි විහේසෝ නැත්තම් කගි වී හේ. කගි විහේසෝ කගි විහේ තේරුම මොකද්ද? යෑම උදෙසා යෑම උදෙසා මොක්තා කියනවා කනවා කියන එක ළමයි. මොක්තකේදා අයින් කරනවා. ඉතුරුයි මොග්. දැම්ම ගී විහේසෝ. හැදෙනවා මොග්ගි විහේසෝ නැත්තම් මොග්ගි විහේ කෑම උදෙසා කියන එක. මේක ඉතා සරල ව්‍යාකරණයක්. අපි ඊළඟට යමු වාක්‍යවලට. හරි. අපි බලමු වාක්‍යය. මම මේ වෙලාවේදී ඔයාලට ටිකක් ලොකු වාක්‍ය තමා මම ඔයාලට අරන් දීලා තියෙන්නේ. මොකද දැන් ඔයාලා A level සාමාන්‍යයෙන් මම කලින් වීඩියෝ වල පොඩි මේ වාක්‍ය තමා දැම්මේ. නමුත් ඔයාලට ලොකු වාක්‍ය හදන්න තේරුම් ගන්න පුළුවන් වීමේ හැකියාව වර්ධනය කර ගැනීම උදෙසා මම මේකට පොඩ්ඩක් දිග වාක්‍යයක් නිකන් සංකීර්ණ වාක්‍යයක් යොදා ගන්න තීරණය කරා. හරි බලමු 문장 වාක්‍ය 한국어 능력 시험에서 좋은 점수를 받기 위해서 저는 매일 아침 일찍 일어나서 단어하고 문법을 공부해요. 한국어 능력 시험에서 한국어 능력 시험 한국어 능력 시험기는 코리아노 ප්‍රවීණතා භාෂා විභාගයට නැත්නම් අපි කියනවා කොරියානු භාෂා විභාගය කියලා. ඔයාලට කැමති එක ගන්න පුළුවන්. නන්රියොක් සිහම් අපි හැමතිස්සෙම යොදාගන්නේ භාෂා කුසලතා මානින විභාගයට නන්රියොක් සිහම් කියලා. කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේදී ඒසෝ කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේදී චුවන් ඇඩ්ජෙක්ටිව් එක්ක න ව්‍යාකරණයට ඔස්සේ මොකක්ද දෙන්නේ? ඒකට කලින් එන නාම පදේ විස්තර කරනවා. විශේෂණ පදයක් නාම විශේෂණ පදයක් බවට පරිවර්තනය කරන්නේ කොහොමද කියන එක මේ ඔය anagram-එකකින් කියලා දීලා තියෙන්නේ. අපි කලින් වීඩියෝ එකේ verb plus න ක්‍රියාපදයක් නාම විශේෂණ පදයක් බවට පරිවර්තනය කරන ආකාරය බැලුවා. මම ඔයාලට ඊළඟ වීඩියෝ එකකින් විශේෂණ පදයක් නාම විශේෂණ පදයක් බවට පරිවර්තනය කරන්නේ කොහොමද කියලා ගෙනත් දෙන්න. චුවන් කියන්නේ හොඳ. 점수 කියන්නේ පුතේ ලකුණක්. 좋은 점수를 받기 위해서 받다 කියන ලබා ගන්නවා. 받기 위해서 ලබා ගැනීම උදෙසා 저는 මම 매일 හැමදාම 아침 උදේ 일찍 කියනවා කලින් 일어나서 නැගිටලා 단어하고 문법을 공부해요. 단어 කියනවා වචන. අපි ඕහුයි කියලාත් කියනවා 단어 කියලාත් කියනවා. දෙකම හරි. වචන සහ හගෝ සහ 문법을
ග්‍රැමර් කුම්පුයේයෝ පාඩම් කරනවා. කොරියානු භාෂා විභාගයේදී හොඳ ලකුණු ලබා ගැනීම උදෙසා මම හැමදාම උදේ කලින් නැගිටලා වචන හා ග්‍රැමර් පාඩම් කරනවා. හරි. දෙවෙනි වාක්‍යය 건강한 몸을 유지하기 위해서 저는 매일 운동을 해요. මොකද්ද? 건강하다 කියන පුතේ සෞඛ්‍යමත්, නිරෝගිමත් 몸 කියනවා ශරීරයට. 건강한 몸 කියනවා නිරෝගිමත් ශරීරය. නිරෝගිමත් ශරීරය යුජිහදා කියන පවත්වා ගන්නවා. යුජිහගි විහෙසෝ කියන පවත්වා ගැනීම උදෙසා 저는 මම 매일 හැමදාම 운동을 해요. ක්‍රීඩා කරනවා. 건강한 몸을 유지하기 위해서 저는 매일 운동을 해요. නිරෝගිමත් ශරීරයක් පවත්වා ගැනීම උදෙසා හැමදාම ක්‍රීඩා කරනවා. හරි. අපි කොහොමද දැන් verb එක ගීවියේසෝ බැලුවානේ. දැන් බලමු අපි නාම පදත් එක්ක කොහොමද මේ ව්‍යාකරණය යොදාගන්නේ කියලා. හරි පුතේ. එතකොට ඔයාලට මෙතනින් දැක ගන්න පුළුවන් පොඩි වෙනසක්. නාම පදත් එක්ක මේ ව්‍යාකරණ යෙදීමේදී verb එකත් එක්ක මේ ව්‍යාකරණ යෙදුව ආකාරයයි නාම පදයට එක්ක මේ ව්‍යාකරණ යොදන ආකාරයයි රටා දෙකක්. ඔයාලට දැනටමත් පේනවා ඇති verb plus ගීවිහේසෝ තිබ්බේ. හැබැයි කොහොමද නාම පදත් එක්ක යොදාගන්නේ? noun plus විහේසෝ. මොකක් අඩුයිද? ගී කියන එක අඩුයි. අපි බලමු මොකද ඒකට හේතුව කියන එක. එතකොට මේ නාම පදයට විහේසොත් ආවහමත් තේරුම දෙන්නේ පුතේ උදෙසා කියන එක. ඒ කියන්නේ රට වෙනුවෙන්, රට උදෙසා, අම්මා වෙනුවෙන්, අම්මා උදෙසා, අම්මා සඳහා, තාත්තා වෙනුවෙන්, මං වෙනුවෙන්, මම උදෙසා. එහෙම නාම පදයක් උදෙසා කියන ෆෝමැට් එක දාලා යූස් කරන්නේ කොහොමද? ඒ noun plus VSO කියන grammar particle එක යටතේ තමයි ඒක භාවිතා වෙන්නේ. එතකොට පුතේ නාම පදයකට මෙම grammar එක යොදන්න පුළුවන්. නමුත් GVHSO කියන එකේ ගී පදය ඉවත් වීම අනිවාර්ය වෙනවා. අනිවාර්යෙන් අපිට noun plus GVHSO කියලා යොදා ගන්න බෑ. noun plus VHSO විතරයි යොදා ගන්න පුළුවන්. එතකොට පුතේ ඊළඟ එක තමා මේ විහේසෝ එකට විහේසෝ යොදන නාම පදේ තියෙනවානේ. ඒකේ එම නාම පදය හල් තියෙනවා නම් ල්ද හල් නැත්නම් රල්ද යෙදීම අනිවාර්ය වෙනවා. මේ රල් යෙදෙන හින්දා තමයි අපේ ගී විහේසෝ කියන ව්‍යාකරණේ ගී කියන පාටිකල් එක අයින් වෙලා යන්නේ. තේරුණාද? මොකද්ද රූල් එක? noun එක ගී විහේසෝ ව්‍යාකරණ යෙදීමේදී ගී යොදන්න බෑ. ඊට පස්සේ VSO යොදන ලබන නාම පදය හල් තියෙනවා නම් ල්ද හල් නැත්තම් රල්ද යෙදීම අනිවාර්යම වෙනවා පුතේ. ඒවා පටල ගන්න එපා. එහෙම රල් යොදන්නේ නැතුව නාම පදය උදෙසා කියන බවට පරිවර්තනය කරොත් ඒත් වැරදි. නාම පදයට ගිය දාලා පරිවර්තනය කරොත් ඒත් වැරදි. බලමු අපි එක noun එකක් රට වෙනුවෙන් කියන එක. නරා කියනවා රට. නරා එකේ හල් නැහැ. හින්දා දානවා රල්. නරාරල් විහේසෝ. නරාරල් විහේසෝ. රට වෙනුවෙන්. හරි. ඉතින් මේ ව්‍යාකරණයේදී මම ඔයාලට පොඩි එකක් දෙනවා grammar මේ වාක්‍යයක්. ඔයාලා පුළුවන් නම් හැමෝම මේ වීඩියෝ බලන හැමෝම කමෙන්ට් සෙක්ෂන් එකේ මේ දීලා තියෙන එකේ මම ඒකේ මීනින් එක දීලා නැහැ පුතාලා. ඒකේ මීනින් එක තමන්ම හොයා ඒ කියන්නේ මේ හදාගෙන කමෙන්ට් එකක් දාන්න. මම වාක්‍ය කියවන්නම්. 저는 나라를 위해서 일해요. 저는 나라를 위해서 일해요. පුතාලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. හරි. අදත් අපි A level කොරියානු භාෂාවට අත්‍යවශ්‍යම වෙන grammar එකක් සහ අනිත් විෂය පද්ධතිත් වලටත් ඇතුළත්ව තියෙන grammar එකක් තමයි සාකච්ඡා කරේ. පුතාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඉතින් මේ වීඩියෝ එක තවත් යාළුවෙක්ට දාන්න. ලයික් කරලා සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. තවත් අපේ වීඩියෝ ගොඩක් එන්න තියෙනවා. A level දැන් කොරියානු භාෂාවට අපි පේපර් සෙමින එක මම නොමිලේ කරපු එකක්. පැය 2යි විනාඩි 42යි ගානක එකක් ලයිව් සෙක්ෂන් එකේ තියෙනවා. අපේ ඇකඩමි එකේ ඒක බලන්න පුළුවන්. ඉතින් මේ A level ළමයි වෙනුවෙන් අපි සෙමිනා සීරීස් එකක් පටන් ගන්න තියෙනවා. කොරියානු භාෂාව, ජපන් භාෂාව, චීන භාෂාව කියන භාෂා ත්‍රිත්වයෙන්ම
කොරියන් භාෂා ආචාර්යවරයා විදිහට ඒක මාස 2ක් දවස් 10ක් එක දවසකට පැය 4 ගාන ක්ලාස් එක වැටෙනවා පුතේ. ඒක අපි මුළු සිලබස් එකම ඔයාලට අදාළ දේවල් ආවරණය කරලා ග්‍රැමර් පොයින්ට් අත්‍යවශ්‍ය ග්‍රැමර් පොයින්ට් කතා කරලා දෙනවා. ඔයාලට රිවිෂන් එකක් වගේ පේපර් ඩිස්කෂන් එකක් වගේ තමයි ක්ලාස් එක වැටෙන්නේ. ඉතින් එහෙම ජොයින් වෙන්න කැමති කට්ටියත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. නැත්නම් අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ අපේ නම්බර් එක තියෙනවා අපේ ඇඩ්මින්ගේ. ඒ ඩිස්ක්‍රිප්ෂන් එක නම්බරේ අරගෙන ඔයාලා කැමති ජොයින් වෙන්න කැමති කට්ටිය අර වීඩියෝ එකත් බලලා තේරෙනවද නැද්ද කොහොමද කියන එක බලලා ජොයින් වෙන්න කැමති නම් ඇඩ්මින්ට මෙසේජ් එකක් දාන්න. එහෙනම් හැමෝම පරිස්සමෙන් වැඩි කරගන්න. ඒ ලෙවල් ලියන්න ඉන්න ළමයි සහ ඉතුරු අනිත් කොරියානු භාෂා විභාග වලට පෙනී සිටින සියලු ළමයිට හොඳින් විභාග වලට මුහුණ දීමේ හැකියාව ලැබේවා යයි ප්‍රාර්ථනා කරමි. අද දවසේ වීඩියෝ එක මම නිමා කරනවා. ස්තුතියි අන්‍යොන්හි කසේයෝ අන්‍යොන්හි කෙසේයෝ